සබ්බේ සත්තා මරිස්සන්තේ මරණං තන්හි ජීවිතං. පින්වත්නි, ජීවිතයත් සමග මරණය පැමිණීම කොයිතරම් සත්‍ය දෙයක්ද පින්වත්නි. කල්පනා කරලා බලන්න. මේ මරණය කියන දේ පින්වත්නි අප සියලුම දෙනාට පොදු ලක්ෂණ දෙයක්. ඒ දෙයට ಜಾති ભેද, කුල ભેද, ඒ වාගේම තමයි පින්වත්නි ඒ දෙයට රැකී ආරක්ෂාවන්. මම වෛද්‍යවරයෙක්, මම භික්ෂුන් වහන්සේ නමක්, මම උසස් පුද්ගලයෙක්, මම ධනවත් පුද්ගලයෙක්, මම නිර්ධන පන්තියේ පුද්ගලයෙක් කියලා නෑ පින්වත්නි මරණයට. මරණය කියන දේ කොයි වෙලේ උදේකදීද, දවාලකදීද, රැකකදීද, රාත්‍රියේදීද පින්වත්නි අප ජීවත් වෙන්නා වූ නගරයේදීමද, අප ජීවත් වෙන්නට යෙදෙන්නා වූ ගෙදරදීමද, නැත්නම් පින්වත්නි රෝහලකදීද කියන්නට බෑ. මේ මරණය කියන දේ පින්වත්නි කාටත් පොදු දෙයක්. බුදුරජාන් වහන්සේලා කොහොමද දේශනා කරන්න යෙදුනේ? සබ්බේ සත්තා මරිස්සන්ති මරණං තන්හි ජීවිතං. සියලු සත්වෝ මැරෙන්නේය, මරණයෙන් පසු ජීවිතය අවසන් වන්නේ කියලා තමයි බුදුරජාන් වහන්සේ අනුදෙන වදාළේ. ඉතින් පින්වත්නි, එම නිසා උප්පත්තිය ලබන්නා වූ සියලුම මිනිසුන් මිය පරලොව යනවා. එම නිසා අපට මේ ගෝර වූ සසරෙන් එතර වීම පිණිස නිරන්තරයෙන්ම කුසල කර්මයෝ රැස් කරන්නට ඕන. නිරන්තරයෙන්ම අකුසල කර්මයෝ කරන්නට හොඳ නැහැ. එම නිසා මම ඔය පින්වතුන්ලාට කියන්න දෙන්නේ මේ දුක්ඛිත වූ සසර ගමනින් එතර වීමට බෞද්ධයන් වශයෙන් ප්‍රාර්ථනා කරන්නා වූ නිර්වාණ අවබෝධයම සාක්ෂාත් කර ගැනීමට මේ කුසල කර්මයන් හේතු වේවා, වාසනාව වේවා. ප්‍රාර්ථනා කරන්නා වූ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ අවසාන වශයෙන් නිර්වාණයම අවබෝධ වෙත්වා යන උතුම් වූ චේතනාවෙන් යුක්තව සියලුම දෙනාට තෙරුවන් සරණයි.